ඔයාට දැනගන්න ඕනේද ඔයා ආදරය කරන කෙනා මේ වෙලාවේ මොනවද ඔයා ගැන හිතන්නේ කියලා. ඉතින් අපි බලමු මොනවද එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ කියලා. මම කාඩ්ස් ෆයිල් 3ක් විදියට කාඩ්ස් 3ක් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකට ඒ කාඩ්ස් ටිකෙන් එක කාඩ් එකක් ඔයාට හොඳටම හිත යන ඔයාව ඩ්‍රෝන් වෙන කාඩ් එක ඔයා ප්‍රශ්න හිතලා යුනිවර්ස් එකකින් අහලා ඔයා ඒ කාඩ් එක ටිකක් හොඳ හුස්මක් අරගෙන තෝරගන්න. ඊට පස්සේ අපි බලමු ඔයාගේ ෆයිල් එකට අනුව ඔයා ආදරය කරන කෙනා මොනවද ඔයා ගැන හිතන්නේ කියලා. පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයා ගැන ඔයා ආදරය කරන කෙනා ගැන ලොකු පොසිටිව් දෙයක් මේ වෙලාවේ ආවේ නැහැ. එයා මොනවා හරි මානසික ප්‍රශ්නයක මේ වෙලාවේ ඉන්නවා. එක්කෝ දෙන්න අතර ලොකු ආරවුලක් වෙලා එයා ඔයා ගැන කිසිම පැහැදීමක් නැතුව ඔයාගෙන් අයින් වෙලා ඉන්නවා වගේ දෙයක් තමයි පළවෙනි ෆයිල් එක තෝරගත්ත කෙනා ඔයා නම් ඔයාට පෙන්වන්නේ. ඉතින් ඔය දෙන්න අතර ආදර සම්බන්ධතාවයේ බිඳ වැටීමක් ඒ වගේම ඔය දෙන්නගේ ආදර සම්බන්ධතාවයට පිටින් ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්ගේ සතුරුකමක් බලපාන්නත් පුළුවන්. මොකද ඔය දෙන්නට සතුරන් සිටිනවා කියන එක මේ කාඩ් එකෙන් පෙන්වුම් කරනවා. ඒ කොහොම වුණත් එයා මේ වෙලාවේ ඔයා ගැන ලොකු පැහැදීමක් නැහැ. ලොකු හිතේ අවුලකින් දැඩි මානසික පීඩනයකින් ඉන්නවා කියන එක තමයි පෙන්වන්නේ. මොකද එයාට මේ කනෙක්ෂන් එකෙන් අයින් වෙන්න ඕනේ වගේ ෆීලිං එකක් තමයි පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට ඔයා ආදරය කරන කෙනා මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ ඒ වගේ. ඉතින් මේක මෙහෙමයි කියලා ඔයගොල්ලෝ අවුල් වෙන්න එපා. සමහර වෙලාවට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ පැත්තෙන් මට ඔයාට දෙන්න තියෙන උපදෙස් තමයි ඉවසන්න සහ පොසිටිව් ලිහිතන්න. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක ඔයාට මේ ආදරේ ඕනේ නම් ඔයා හිතනවා නම් මේක හරියන්නේ නැහැ ටොක්සික් එහෙම කියලා ඔයාට පුළුවන් ඒක ඕනේ නැහැ නැවතත් කියන තැන ඉන්න. ඔයාට මේ ආදරේ නැවතත් ඕනේ නම් ඔයා කරන්න ඕන හොඳම දේ තමයි පොසිටිව්ලි හිතන එක. එයා තාමත් ඔයා එක්ක ඉන්නවා කියන එක. එතකොට ඉදිරියේදී එයාවට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් ඔයා ආදරය කරන කෙනා හරිම කෙයාරින් පාර්ට්නර් කෙනෙක් කියලා කියන්න ඕනේ. එයා ඔයා ගැන හරියට වොරි වෙනවා. ඔයා ගැන හොඳට හොයලා බලලා ඔයාට ආරක්ෂාව සපයන, ඔයාට ආදරය දෙන කෙනෙක් කියන එක පෙන්නනවා. ඉතින් මෙතනදී මට දෙයක් පේනවා. ඔයගොල්ලෝ මොන හරි ඔයගලන්ගේ රිලේෂන්ෂිප් එක ඇතුළේදී පැහැදිලිව කතා කරන්න ඕනේ. සමහර වෙලාවට මේ කෙනා ටිකක් කතා කරන එකට දක්ෂතාවයක් දක්වන්නේ නැහැ. මෙයා මොන හරි ප්‍රශ්නයක් වුණත් ඉක්මනට එකකින් පැනලා යන්න වගේ තමයි බලන්නේ. ඉතින් ඒ නිසා මෙයා සමග ඔයා මේ ප්‍රශ්න වුණාම සහ මොන හරි දේවල් තියෙනවා නම් ඔයගලන්ගේ හිත ඇතුලේ හිර කරගෙන ඉන්න නැතුව විශේෂයෙන්ම වගේ ආදරය කරන කෙනා හිතේ තියාගෙන ඉන්නවා ඒවා කියන්නේ නැහැ. ඉතින් එයාටත් ඒක පැහැදිලිව කියන්න ඔයත් එක දේවල් පැහැදිලිව හිතේ තියාගෙන ඉන්න නැතුව කතා කරන්න කියලා. එයා හොඳ කෙනෙක්. ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි පැහැදිලිව කතා කරන්න ඕනේ. එයා ඔයාට ආදරෙයි කෙයා කරන ගැන හිතන පාර්ට්නර් කෙනෙක් ඔයාට ඉන්නේ. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 3 නම් ඉතින් ඔයාට ඉන්න ආදරවන්තයා හරිම කරුණාවන්ත, හරිම පරිත්‍යාගශීලී, විශ්වාසවන්ත ආදරවන්තයෙක් කියලා කියන්න ඕනේ. ඉතින් එයා ඔයාගේ දෙයකදී වුණත් හරිම හිත උණු වෙන, හරි ආදරවන්ත, හරි කරුණාවන්ත විදියට වාට සැලකෙනවා. තේරුම් ගන්න ආදරවන්තයෙක් තමයි
ඔයාට ඉන්නේ. ඔයාව වුණත් හොඳ මාර්ගයකට අරගෙන යන්න පුළුවන් ආදරවන්තයෙක්. ඉතින් එයා මේ වෙලාවේ ඔයා ගැන හරිම ආදරෙන් ඔයත් එක්ක සුහදශීලීව ඔයා ගැන එයා ආදරණීයව හිතාගෙන ඉන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ. විශේෂ වෙන දෙයක් නැහැ. හොඳ කාඩ් එකක් හොඳ ආදරවන්තයෙක් කියලා කියන්න පුළුවන්.